ඔයාගේ ගෙදර කුලියට ඉන්න කෙනා ඔයාට කුලී ගෙවන්නේ නැතුව ගෙදර බලෙන් ඉන්නවද? කොහොමද යාව එළියට දාන්නේ? මෙන්න මෙහෙමයි එළියට දාන්නේ. ඔයායි එයයි අතර ඇති වුණ ගිවිසුමේ කොන්දේසි කඩ කරලා තියෙනවා නම් ඒ කියන්නේ කුලිය හරියට ගෙවන්නේ නැත්තම්. ගිවිසුමේ කාලය ඉවර වෙලා තවදුරටත් ඔයාගේ දේපලේ රැඳී ඉන්නවා නම් ඔයාට අධිකරණයේ නඩු පවරලා එයාව එළියට දාන්න පුළුවන්. එතකොට ඔයා මොකද්ද පළවෙනියෙන්ම කරන්න ඕන? ඔයාගේ ලෝය හම්බෙලා, කියන්නේ ඔයාගේ ගිවිසුම හදපු ලෝය හම්බෙලා එයාට කියන්න ඕන මෙන්න මේ කාරණේ. එතකොට එයා මේක අධිකරණයට ගෙනහිල්ලා මේක විසඳලා දෙනවා. ඉස්සෙල්ලාම එයා කරන්නේ පළවෙනියෙන්ම ලෝය කරන්නේ මේ නිවසේ පදිංචි වෙලා ඉන්න කෙනාට ලෙටර් ඩිමාන්ඩ් එකක් යවනවා. ඒ කියන්නේ එන්තරවාසියක් යවනවා. ඒ එන්තරවාසිය සඳහන් කරනවා මේ ඔබ මගේ සේවාදායකයාගේ පරිශ්‍රයේ රැඳී ඉන්නවා ඒ ගිවිසුම ප්‍රකාරව හරියට ඔයා මාසික මුදල් ගෙවන්න නැතුව පැහැර හැරලා තියෙනවා. ඒ වගේම ඔයා ගිවිසුම කඩ කරලා ඒ ගිවිසුම අවසන් වුණත් ඒ දේපලේ රැඳී ඉන්නවා. ඒක නිසා මෙම ලිපිය ලැබිලා දින 14ක් ඇතුළත වාහාම මේ මුදල් ගෙවලා දේපලෙන් පිට වෙන්න ඕනේ. හැබැයි එහෙම පිට වුනේ නැත්නම් ඔබට විරුද්ධව අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. හැබැයි එතකොට ඒ ලිපියටත් ඔහු ප්‍රතිචාරයක් දැක්ුවේ නැත්නම් මොකද්ද මේ ඔබගේ නීතිඥවරයා කරන්නේ? එයාට පුළුවන් 2023 අංක 1 දරන දේපල පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත. මේ පනත යටතේ නඩු පවරලා පහසුවෙන් අර තැනත්තාව එළියට දාන්න පුළුවන්. එතකොට මේ නඩුවේදී මොකද වෙන්නේ? මේ නඩුව ඉතා ඉක්මනින් අවසන් වෙනවා. මේ නඩුවේදී ඔහුව එළියට දාන්න තීරණය වුණාම මෙතෙන්දී ඔබට පුළුවන් ඔබට ඔහු ගෙවලා නැති මුදල් අය කරගන්නත්, ඒ මුදල් වලට වාර්ෂික පොලියක් අය කරගන්නත්, ඒ වගේම ඒ කියන්නේ මාස්පතා ඒ ගෙවීම පැහැර අරපුවාම ඔබ කොන්දේසියක් වශයෙන් දාලා තිබ්බනම් මේ දඩ මුදලක් අය විය යුතු කියලා ඒකත් ඔබට අය කරගන්න පුළුවන්. ඒ වගේම ගිවිසුමේ කාලය අවසන් වෙලා බලාත්කාරයෙන් ඔබගේ දේපලේ ඒ තැනත්ත රැඳී හිටපුවාම ඒකටත් ඔබගේ ගිවිසුමේ යම් කොන්දේසිවලට කියන්නේ බලෙන් රැඳී හිටපු කාලයට ඒ මාසයකට කීයක් දඩ වශයෙන් ගෙවිය යුතුද කියලා ඒකත් ඔබට අධිකරණයේදී අය කරගන්න පුළුවන්. එතකොට මේ නඩුව විභාග කරලා ඔහුව එළියට දාන්න තීන්දුව දුන්නට පස්සේ අධිකරණයේ පිස්කල් නිලධාරියා මාර්ගයෙන් ඒ තැනැත්තාව ඉවත් කරලා ඔබට ඔබගේ දේපලේ සන්තකය අධිකරණයෙන් ලබා දෙනවා. මෙහෙම දෙයක් කියන්නේ ඔබගේ ඔයාගේ ගෙදර ඔයා කුලියට දීලා ඉන්නකොට ඒ කුලී නිවසියා මේ වගේ වැඩ කරනවා නම්, කියන්නේ එයා හරියට කුලිය ගෙවන්නේ නැත්තම් දේපලේ බලෙන් රැඳී ඉන්නවා නම් ඔන්න මේ වගේ දේවල් ඔයාට කරන්න බෑ. කියන්නේ ඔයාට තමයි දේපල අයිති. හැබැයි මේවා කරන්න ගියොත් ඔයා අමාරු වෙනවා. ඒ කියන්නේ ගොඩක් අයට කේන්ති යනවා මේ අවස්ථාවක. එතකොට ඔයා බලනවා අර ගෙදර ඔයාටනේ අයිති ගෙදර ඔයා ලයිට් කපන්න, වතුර නවත්තන්න, එහෙම නැත්තම් ගෙදර ලොක් එක මාරු කරන්න. ඒ වගේ දේවල් ඔයාට කීයටවත් කරන්න බෑ. මොකද අපි දේපලක් කුලියට දුන්නට පස්සේ ඒකේ භුක්තිය තියෙන්නේ කුලී හිමියට. ඒක අපි බද්ද ගත්ත කෙනාට. එතකොට එයාට විරුද්ධව අපිට කිසිම දෙයක් කරන්න බෑ. එයාව නීත්‍යානුකූලව ඒ දේපලෙන් අයින් කරන එක. අපි එහෙම දේවල් කරන්න ගියොත් ඒක අපිට අවාසි. ඒකින්ද ඒ වගේ දේවල් කරන්න එපා. මොකද ඒ තැනටත් පුළුවන් නීතියේ පිහිට, කියන්නේ පොලිසියට ගිහලා පැමිණිලි කරලා මේ අධිකරණ ක්‍රියාමාර්ග වලට උට යන්න පුළුවන්. එතකොට අපිට තියෙන පිහිට අඩු වෙනවා. ඒ කියන්නේ අපිටත් ගොඩක් කරදර වලට මුහුණ දෙන්න වෙනවා. ඒක නිසා අපි නීතිමය පැත්තෙන් ක්‍රියාමාර්ග ගන්න නිසා ඒක ඉක්මනින් ගන්න ඕන. අර වගේ වැරදි වැඩ කිසිවක් කරන්න එපා. එතකොට අපි බලමු කොහොමද අපේ දේපලක් අපි බද්දට දෙනකොට අපි කොහොමද නිවැරදිව ක්‍රියා කරන්න ඕන කියලා. ගොඩක් අය බදු කිවිසුම් පළවෙනි අවුරුද්ද දැන් අපි දැකලා තියෙන හැටියට අපේ අත්දැකීම් අනුව ගොඩක් අය බදු කිවිසුමක් හදන්නේ පළවෙනි අවුරුද්දට විතරයි. ගොඩක් අය ඒකත් නිකන් ලියාපදිංචි කිරීමක් කරන්නේ නැහැ. ඔකට සල්ලි යනවනේ,
මේ ලෝයට ගාස්තු ගෙවන්න ඕනේ ඒකින්ද මේ ලියාපදිංචි කරන්න ඕනේ මම නිකන් ගිවිසුම හදාගත්තා කියලා කරනවා. ඒක වැරදි. අනිවාර්යයෙන්ම ගිවිසුමක් හදලා අපි කිමුකෝ වසරකට ඔයා බද්දකට දෙනවා නම් ඒ කාලයට ගිවිසුමක් හරියට හදන්න. ඒ කියන්නේ ලෝයත් එක්ක කතා කරලා මේ බදු ගිවිසුමක සාමාන්‍යයෙන් අඩංගු කරන්න ඕන වගන්ති තියෙනවා. ඒ කියන්නේ බදු ගිවිසුමක කොන්දේසි තියෙනවා. ඒ කියන්නේ ඔයත් මේ බද්දට ගන්න තැනත් අතර ඇති වෙන ගිවිසුමට කොන්දේසි. ඒ කියන්නේ කොහොමද මාසික කුලිය ගෙවන්නේ? කොයි දිනයටද ගෙවන්න ඕනේ? ඒ දිනේ පහ වුණොත් මොකද වෙන්නේ? ඒ දිනේ පහ වුණොත් කුලී ගෙවන කෙනා යම්කිසි දඩ මුදලක් ගෙවන්න ඕනේ. ඒක ඇතුළත් කරන්න ඕනේ. එතකොට කුලියේ ඒ කියන්නේ බදු කාලය අවසන් වෙලා දීපලේ බලෙන් රැඳී හිටියොත් අපි මාසයකට අපි කිතුමුකෝ මාසයක් රැඳී හිටියොත් මාස දෙකක් රැඳී හිටියොත් ඒ මාසෙන් මාසෙට මේ මාසයකට කීයක් දඩ වශයෙන් ගෙවන්න ඕනේ ඒක ඇතුළත් කරන්න ඕනේ ඒ වගේම හිතන්න ඔබගේ දීපල ඔබගෙන් බද්දට අරගෙන ඒක ඔබට කියන්නේ ඔයාට කියන්නේ නැතුව වෙනත් කෙනෙකුට අතයට ගොඩක් අය කුලියට දෙන. අන්න ඒ වගේ දේවල් කරන්න බෑ. මේක අන්තරාදායක කර්මාන්ත පවත්වාගෙන යන්න බෑ. ඒ වගේම මේකේ වෙනස්කම් කිසිම දෙයක් කරන්න බෑ වගේ වැදගත් කොන්දේසි මේ බදු කිවිසුමට ඇතුළත් කරන්න ඕන. මේක ආවට ගියට අස්සම් කරන්න එපා. ඔබගේ නීතිඥවරයා කිව්ව පළියට ඔහු ඒක කියවලා දෙයි. එතකොට හොඳට ඒක අවධානයට ගන්න. ඒ වගේම ඔබගේ අතට අරන් ඒක හොඳින් කියවලා තේරුම් ගන්න. එතකොට එහෙම බදු කිවිසුමක් හදාගත්තට පස්සේ ඒක අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරන්න ඕනේ. ගොඩක් අය කරන්නේ දැන් අපි දැකලා තියෙන විදිහට පළවෙනි අවුරුද්දේ හරියට ලියාපදිංචි කරනවා. ඊට පස්සේ දෙවෙනි අවුරුද්ද වෙනකොට අර බද්දට ඉන්න කෙනත් එක්ක හිතවත් වෙලා නිකන් හිතවත්කමට මාසෙන් මාසෙට සල්ලි ගන්නවා. ගිවිසුමක් හදන්නේ නැහැ. හැබැයි මේ වගේ ප්‍රශ්නයක් ආපුවම ඔයාට ඔයාගේ අයිතිය ඔප්පු කරන්න දුෂ්කර වෙනවා. ඒකට දැන් අධිකරණයට යනකොට අධිකරණයත් අහනවා අපි අධිකරණයට ගොනු කරන්න ඕන බදු කිවිසුම. ඒක එතකොට ලියාපදිංචි කරලා තිබ්බොත් ඒකේ නීති අනුකූලභාවය වැඩි. ඒකින්ද තමයි අපි කියන්නේ ඒක අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරන්න ඕන නිවැරදි බදු කිවිසුම හරියට හදලා ඒක ලියන්න. අපි වසරෙන් වසර අලුත් කරනවා නම් වසරෙන් වසර අලුත් බදු කිවිසුමක් හදන්නම ඕන. ඒක හදලා විතරක්මදී ඒක ඉඩම් කන්තෝරුවේ ලියාපදිංචි කරොත් ඔබට මේ වගේ ප්‍රශ්නයක් ආවොත් පහසුවෙන් නීතිය ඉදිරියට ගිහිල්ලා ඔයාගේ අයිතිය දිනා ගන්න පුළුවන්. නැත්තම් බදු කිවිසුමක් නැත්තම් ඔබට අයිතිය ඔප්පු කරන්න පුළුවන්. ඔබගේ මුල් ඔප්පුව හරහා. නමුත් ඔයාට ගොඩක් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න වෙනවා. ඒක නිසා තමයි නිවැරදි බදු ඔප්පුවක් නිවැරදිව හදලා ඒක කන්තෝරුවේ ලියාපදිංචි කරගත්තොත් ඔයාට මේ වගේ කරදර වලින් පහසුවෙන් බේරිලා යන්න පුළුවන්.